අද ලෝකයේ මිනිස්සු පිස්සුවෙන් වගේ දුවමින් හොයන සාර්ථකත්වය මොකක් වෙන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම සාර්ථකත්වය කියන්නේ සම්මාන දිනුම් හෝ ලෝකය ඔබට සලකන ආකාරයම නෙවෙයි. ඒක Taman තුලින්ම පටන් ගන්න ඕන ගමනක්. සමහර අවස්ථාවක ලෝකය ඔබව නොදකි. ඔබගේ උත්සාහයන් නොසලකා හරි. ඒක සාමාන්‍යයි. ආරම්භය ඇත්ත වශයෙන්ම කටුකයි. ගල් මුල් බැනුම් අවලාද එකින් එක නොයෙක් දේවල් එන්න පුළුවන්. නමුත් ඔබ තනිවම ඉදිරියට යන හැම මොහොතකම ඔබ තුළ සාර්ථකත්වය උපදිනවා. ජීවිතය කියන්නේ තවත් කෙනෙක් වගේ වෙන්න උත්සාහ කිරීමක් නෙවෙයි. ඒක Tamanවම හොයා ගන්න ඕන ගමනක්. ඇත්තෙන්ම මේ ගමන කියන්නේ සරල යාත්‍රාවක් වගේ නම් නෙවෙයි. එය තනිකම, අසාර්ථක වීම, කඳුළු, බිය සහ දැඩි අදිෂ්ඨානශීලීව ගත යුතු තීරණ වලින් යුතු ගමනක්. සාර්ථකත්වය කියන්නේ හදිසි ආශිර්වාදයක් නෙවෙයි. මන් දැන් මේ කියන කරුණු පහ හොඳින් ඔබේ මනසේ සටහන් කරගන්න. අංක 1. සාර්ථකත්වය කියන්නේ දක්ෂයන්ගේම දෙයක් නෙවෙයි. එය කිසිදාත් නොහැරි උත්සාහවන්තයෙකුගේ ජයග්‍රහණයයි. අංක 2. අද ඔබේ වේදනාව හෙට ඔබේ ශක්තියට පදනමක් වෙනවා. කඳුලක් වැටෙන තැන්වල හෙට දින සිනහවක් අනිවාර්යෙන්ම උපදිනවා. අංක 3. ඔබගේ සිහිනය කිසිවෙකුට තේරෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඒක ඔබ ඔබටම කියාගන්න. විශ්වාසය අංක 1ටම තියන් දරුණුම දිනයන් වලත් ඔබේ සිහිනයට එක් පියවරක් හෝ තියන්න. අංක 4. සාර්ථකත්වය කියන්නේ ලැබෙන දෙයක් නෙවෙයි. ජයග්‍රහණය කළ යුතු දෙයක්. ඔබ ඒක දිනන්න ඕන නම් ඔබ ඒකට යන්න ඕන. එය වෙනුවෙන් සටන් කරන්න ඕන. අංක 5. අද ඔබේ වෙහෙස හෙට ඔබේ ජයග්‍රහණයට මිලක් නියම කරනු ඇත. වෙහෙස, අසාර්ථක වීම, ආතතිය මේ සියල්ල අවසානයේ අද ඔබව නොදකින පුද්ගලයින් වෙනුවට හෙට ඔබ දෙස ලොවක්ම බලා සිටිනු ඇත. ඉතින් යන්න. ඔබට හෙට වෙනස් කරගන්න ඕනේ නම් අදම තීරණය කරන්න. දැන්ම නැගිටින්න. දිනන්න බය වෙන්න එපා. සටන් කරන්න. ඔබ සමගම සටන් කරන්න. එවිටයි ජය ලැබෙන්නේ. අමතක නොකරම ඔබට මේ වගේ බලවත් අදහස්, චින්තනය සහ වටිනා දැනුමට මඟ පෙන්වන Think Hub අපි එක්ක එකතු වෙන්න. දැන්ම අපිව subscribe කරන්න. ඔබේ අනාගතය වෙනුවෙන් අදම ක්‍රියාත්මක වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තු වෙන්න. සුබ දවසක්.